හරි ඉතින් අපිට මුලින්ම කැම් එක බලා ගන්න පුළුවන් වෙන්නේ මෙන්න මෙහෙම. ඉතින් මෙහෙම කියන්නේ කැම් එක ඔන් වෙලා නෙමෙයි අපිට මේ පෙට්ටියෙන් අපි කැම් එක ගනිද්දි තියෙන්නේ. අපි මේක ඔෆ් කරගෙන ඉමු. බීප් බීප් සද්ද එක මේක ඔෆ් වෙනවා. ඉතින් මේක ඔෆ් වුණාට පස්සේ කැම් එක වටේ ගැන අපි විස්තර කරොත් මෙන්න මෙතන ඒගොල්ලෝ මයික් එක සහ නිකන් ග්‍රිප් එකක් වගේ නිකන් සද්දයක් එන නිකන් සද්දයක් නෙමෙයි එහෙම එකක් කියන්න තේරෙන්නේ නැහැ. එහෙම දීලා දිනවා. ඊට පස්සේ ඒගොල්ලෝ ලෝගෝ මෙතන ගහලා තිනවා. ඉතින් මෙතන ඒගොල්ලෝ ලයිට් එක දිනවා. ඊට පස්සේ කැමරාවේ කැම් එක අපිට ගොඩක් හොඳට බලා ගන්න පුළුවන්. ක්ලියරි. ඊට පස්සේ මෙතන 13 black කියලා බලා ගන්න පුළුවන්. හරි ඊට පස්සේ අපි මේකේ මෙන්න මේ පැත්තට આવුත් බෑක් එකට આવුත් මේ පැත්තේ ස්ක්‍රීන් එක බලා ගන්න පුළුවන් සහ බටන් එක බලා ගන්න පුළුවන් අපිට. ඉතින් මේ පැත්තේ ඔන් බටන් එක තියෙනවා. හරි දැන් ඉතින් තියෙන්නේ මේකේ බැටරිය ගැන කතා කරන්න. අපිට මේකේ බැටරිය අරගන්න ඇත්තටම අමාරුයි. මේක මෙන්න මේ පැත්තට ස්ට්‍රිප් කරාම උඩට යනවා. එතකොට තමයි බැටරිය අරින්න තියෙන්නේ. අපි බලමු බැටරියත් ඇරලා. හරි අපි ඉතින් කැම් එකේ බැටරිය අරගත්තා. මෙන්න මේ කෑල්ල ටිකක් උඩට කරාම ගැලවෙනවා. ඒක හැබැයි හයියි සාමාන්‍ය විදිහට. ඉතින් මේක අරගත්තට පස්සේ බැටරිය බලා ගන්න පුළුවන් සහ මේකේ charging port එක බලා ගන්න පුළුවන් අපිට. SD card එකත් ඇතුලේ තියෙනවා පේනවා. මේක තමයි බැටරිය. මේක ඔයගලන්ට ඕන නම් ගලවන්නත් පුළුවන් දාලා තියන්නත් පුළුවන්. මම මේක ගලවන්න යන්නේ. ඒකෝ තැමිලෙන් බැටරි ගලවන්න කියලා මේක ඇතුලේ port එකක් යනවා අපිට ලක්ෂ ගාණක් විනාසයි. මේක හැම එක ගාන අන්තිමට තමයි ඉතින් මම කියන්නේ වීඩියෝ එකේ ඔයගොල්ලෝ බලාගෙන ඉන්න. හරි ඉතින් අපි කැම් එකේ මේ බටන් එක ප්‍රෙස් කරලා කැම් එක ඔන් කරගන්නතර පස්සේ මෙන්න මේක තමයි කැම් එක ඔන් වෙන්නේ. ඉතින් කැම් එක ඔන් වුණාට පස්සේ ඔයගලන්ට පේනවා එක එක මෝඩ්ස් තියෙනවා. ඔව් මගේ මේ ඔක්කොම ටික වගේ පේනවා කැම් එකේ. ඊට පස්සේ කැම් එකේ සෙටින්ග්ස් එහෙම හදන්න තියෙනවා. ඉතින් මේකේ රෙසලූෂන් එක ගැන අපිට කතා කරන්න තියෙන්නේ. රෙසලූෂන් එක ගැන කතා කරොත් රෙසලූෂන් එක 180p ඉඳන් 5.3k වෙනකම් මේකේ රෙසලූෂන් එක තියෙනවා. සහ මේකේ බැටරි ලයිෆ් එක කතා කරොත් මම දැනට පාවිච්චි කරලා තියෙන්නේ පැය 4ක් පැය 5ක් වගේ තමයි වැඩිම පාවිච්චි කරලා තියෙන්නේ. මෙතනින් බලා ගන්න පුළුවන් SD card එක කොච්චර ටයිම් එක වීඩියෝ දාන්න පුළුවන්. මේකට පැය 5ක වීඩියෝ දාන්න පුළුවන්. මේ තියෙන බැටරි සහ අපි යූස් කරන ප්‍රීසෙට්. හරි ඊට පස්සේ අපි කැම් එකේ බෑක් සයිඩ් එක පැත්තට ගියොත් ඔයාලට බලා ගන්න පුළුවන් මේකේ මවුන්ට් එක. මේකේ මවුන්ට් එක මෙන්න මේ වගේ තමයි තියෙන්නේ ඔයගලන්ට. මවුන්ට් එක හරිය මැග්නට් එකක් දීලා තියෙන්නේ. ඔයාලට බලා ගන්න පුළුවන්. මවුන්ට් එකත් අපි ගහගෙන ඊට පස්සේ අපි මේකේ LED ගැන කතා කරොත් මෙතන LED එකක් තියෙනවා. සහ කැම් එකේ මෙන්න මේ පැත්තේ මෙතන උඩත් LED එකක් තියෙනවා. ඊට පස්සේ අපි එතන LED ඔන් කරන්නේ මෙන්න මේක ප්‍රෙස් කරාම LED ඔන් වෙනවා. ඉතින් LED ඔන් වෙනවා ඒක අපිට පේන්නේ. අපි ඒක කරන්නේ මෙන්න මෙතන උඩ ප්‍රෙස් කරාම තමයි අපිට රෙකෝඩ් කරන්න පුළුවන්. අපි රෙකෝඩ් කරලා බලමු. මෙන්න මේකේ මෙන්න මේක ප්‍රෙස් කරාම රෙකෝඩ් වෙනවා. අපි බලමු මේ ලයිට් එක පත්තු වෙනවා. ඔව් ඔයගලන්ට බලා ගන්න පුළුවන් රතු පාටට වත් වෙනවා. සහ මෙතන රෙකෝඩ් වෙනවා. ඉතින් ඊට පස්සේ මේ පැත්ත බැලුවොත් කැම් එකේ ඔන්න ඔහොම බලා ගන්න පුළුවන්. අපිට ඕන නම් LED ඔෆ් කරන්න පුළුවන් සහ ඔන් කරන්න පුළුවන්. ඉතින් මේකේ කැමරා මේ ලෙන්ස් එක අපිට ඕන නම් වෙනස් කරගන්න පුළුවන්. මේගොල්ලෝ පෙට්ටිය ගහලා තියෙනවා. ඒ ලෙන්ස් ටික ඔයගලන්ට බලා ගන්න පුළුවන්. ලෙන්ස් සීරීස් එක. මේ ඔන්ලයින් එකක් ගහන්න පුළුවන්. මේ තියෙන ස්ටෑන්ඩඩ් ලෙන්ස් එක. මේකෙන් තමයි normal videos ඔයගලන්ට ගන්න පුළුවන්. ඉතින් මේකේ තියෙනවා wide විදිහට ගන්න පුළුවන්. ඕන විදිහකට ගන්න පුළුවන්. ඉතින් අපි මේ විදිහට උඩ ප්‍රෙස් කරලා මේක ඔෆ් කරගමු. ඉතින් අපි කැම් එක මවුන්ට් කරගත්තට පස්සේ අපිට කැම් එක පේන්නේ මෙන්න මෙහෙම. අපිට ඉතින් මේකේ තව ෆන්ක්ෂන් එකක් තියෙනවා. ඉතින් අපි මේ ෆන්ක්ෂන් ඔක්කොම ගැන වගේ අද කතා කරන්න මම හිතනවා. ඉතින් කතා කරන්න කියන්නේ ෆන්ක්ෂන් ටිකක් තමයි මම මේ වීඩියෝ එකේ ඉතින් ඔයගොල්ලන්ට කියන්න වෙන්නේ. ඔයගොල්ලෝට හදිස්සියක් වෙලාවදී මේක ඔන් කර ඉන්න ඕනේ මේක මෙන්න මේක මේ බටන් එක ප්‍රෙස් කරාම කැම් එක ඔටෝ ඔන් වෙලා රෙකෝඩින් ඔටෝමැටිකලි ස්ටාර්ට් කරනවා. බලා ගන්න පුළුවන් මෙන්න මෙහෙම කැම් එක ඔටෝමැටිකලි ස්ටාර්ට් කරනවා. හරි ඊට පස්සේ ඉතින් මේකේ වොයිස් කමාන්ඩ් තියෙනවා. අපි වොයිස් කමාන්ඩ් ඔන් කරලා තියෙනවා. අපි දැන් මෙහෙම කිව්වොත් GoPro photo mode දැක්කද? කැම් එක ඔටෝමැටිකලි ඩිටෙක්ට් කරනවා. ඉතින් අපි GoPro start recording. ඔව් ඉතින්
රෙකෝඩින් එකක් ස්ටාර්ට් කරන්න පුළුවන් තරමට මේකේ වොයිස් මෝඩ් එකේ තියෙනවා. ඔයගලන්ට ෆොටෝ එකක් එහෙම ගන්න ඕන නම් කියන්න පුළුවන්. අපි මේ රෙකෝඩින් ඔෆ් කරලා පෙන්නමු ඔයගලන්ට. GoPro stop recording. ඔව් ඉතින් රෙකෝඩින් එක ස්ටොප් වුණා. දැන් ඉතින් මේක ටර්න් ඔෆ් කරන්නත් අපිට පුළුවන්. බට් ටර්න් ඔන් කරන්න බෑ වොයිස් කමාන්ඩ් වලින්. ටර්න් ඔෆ් කරන්න නම් GoPro turn off. ඔව් ඉතින් එන්නේ විදියට කැම් එක ටර්න් ඔෆ් වුණා. හරි. දැන් අපි කතා කරමු මේකේ ගාන කීයද කියලා. සාමාන්‍යයෙන් මේකේ මේ පැක් එකයි ස්ටෑන්ඩඩ් එඩිෂන් එක එකයි ගානට වඩා 1.30ක් 1.20ක් 1.72කට මම තියනවා දැක්ක ඩරාස් පැත්තේ 1.20කට වගේ ඔයගලන්ට 1.20 එක ලක්ෂයෙන් උඩ ගන්න පුළුවන් ලක්ෂයෙන් 15ක් ගන්න පුළුවන් යූසඩ් ඒවා ගන්න බැරි නැහැ. යූසඩ් ඒවා ගන්නකොට වඩා බ්‍රෑන්ඩ් නිව් එකක් ගන්න එක තමයි මගේ මතේ. ඉතින් පෙට්ටියක් ගහලා දිනවා පෙට්ටිය රිව් එකක් ඕනේ නැහැ කියලා මම හිතනවා. අතනම් පෙට්ටි රිව් එක කරා මම රිව් කරන්න මම මේකේ පෙට්ටි මේ ස්ටිකර්ස් එහෙම ගලවලා තියෙන්නේ. ඉතින් අදට මෙච්චරයි. ඉතින් ඕගොල්ලෝ තව දෙයක් කියනවා මෙතන එක මයික් කියන්නේ නෙමෙයි මයික් දෙකක් තියෙනවා. ඉතින් මම ගත්තේ නම් මේක මෙහෙන් නෙමෙයි කියන තමයි ඔයගොල්ලන්ට ගාන මට කියන්න බැරි. හරි. ඉතින් මෙන්න මෙහෙම තමයි පෙට්ටිය තියෙන iPhone එකක් කන්නවා වගේ තමයි පෙට්ටිය කඩන්න තියෙන්නේ. සහ ඉතින් මෙහෙම තමයි පෙට්ටිය තියෙන්නේ. ඉතින් මේක GoPro ගැන ඉතින් තව විස්තර අහන්න ඕන නම් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. ඉතින් මගේ ඉදිරි වීඩියෝස් මම මේකේ රෙකෝඩ් කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් ඉතින් ඔයගලන්ට සුබ දවසක්. නැවතත් ඉතින් GoPro වීඩියෝ එකකින් හම්බෙමු. එහෙනම් අපි ගියා ඉතින් subscribe කරන්නත් අපි අමතක කරන්න එපා. ඔයගොල්ලෝ subscribe කරන්න කියලා කියන ගමන් GoPro එක ඔන්න එනවත් එක්කම අපි ගියා. bye bye.